සුබ දවසක් ඔයාලට. එනද වගේ මදත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හිතන ගමන් හදාගෙන කන්න පුළුවන් කේක් රෙසිපි එකක්. අද මම මේක ලිපේ තමයි හදාගන්නේ. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම භාජනයකට බිත්තරයක්, සීනි මේස හැඳි දෙකක්, ලුණු පිංචක්, වැනිලා තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඒ වගේම මම මෙතන පිටි ග්‍රෑම් 50කට බේකින් පවුඩර් තේ හැන්දක් දාලා හොඳට හලලා අරගෙන තියෙන්නේ. ඒකත් මම මේකටම එකතු කරගන්නවා. දැන් මේක හොඳට කලවම් කරගන්න. මේකට ඔයාලට විස්ක් එකක් ගන්න තියනවා නම් හොඳයි. විස්ක් එකක් නැත්නම් හැන්දකින් හරි ගෑරුප්පකින් හරි හොඳට කලවම් කරගන්න. මේ පදම එනකන් අපි මේක හොඳට මිශ්‍ර කරගන්න ඕන. දැන් මම මේක විනාඩි 5ක් වගේ වහලා පැත්තකින් තියාගන්නවා. ඊළඟට පෑන් එකක් ලිපේ තියාගෙන බ්‍රෂ් එකකින් මේ වගේ තෙල් ටිකක් ගා ගන්න. දැන් අපි හදාගත්ත කේක් බැටර් එකෙන් මේ විදිහට ටික ටික දාගෙන කේක් ටික හදාගන්න. මේ වෙලාවේදී ගින්දර අඩුවෙන් තියාගන්න, නැත්නම් මේකේ යටපැත්ත කළු වෙන්න බලනවා. මම අද මේ ප්‍රමාණය පොඩි කේක් තමයි හදාගන්නේ. ඔයාලා කැමති සයිස් එකකින් මේක හදාගන්න පුළුවන්. ටිකක් වෙලා යනකොට කේක් එකේ උඩ මේ වගේ පොඩි සිදුරු වගේ හැදෙනවා. ඒ වෙලාවෙදී ඔයාලා මේ කේක් එක අනිත් පැත්ත හරව ගන්න. ඒ පැත්තත් විනාඩියක් වගේ තියාගන්න. කේක් එකේ තියෙන තෙත ගතිය අඩු වුණාට පස්සේ ඔයාලට මේක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. ඒ විදිහට ඉතුරු කේක් ටිකත් හදාගන්න. මං ගත්ත ප්‍රමාණ වලින් මේ සයිස් කේක් මට 8ක් හදාගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ මං හදාගත්ත කේක් ටික. අද මම මේකේ මැදට දාගන්න ජෑම්. ඔයාලට කැමති රසකින් ජෑම් මේකට දාගන්න පුළුවන්. ජෑම් නැත්නම් චොකලට් ටිකක් තිය කරලා දාගන්නත් පුළුවන්. නැත්නම් අයිසිං, නිව්ටෙලා ඒ වගේ ඔයාලා කැමති දෙයක් මැදට දාගෙන හදාගන්න පුළුවන්. ඉතින් මේ කේක් එක කපලා බැලුවාම මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක හදලා බලන්න. ඕනම කෙනෙකුට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඒ වගේම හරිම රසයි. ඉතින් ඔයාලා මේ රෙසිපි එකටත් කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.